ඒ තිබුණ iPad එකට වඩා අලුත් ජෙනරේෂන් එකේ iPad එකක් ඒ iPad එකම ඒ මුදලටම අලුත් iPad එකක් ඇවිල්ලා තියෙනවා. සජිත් මහත්තයා එකතරම් ගිහිල්ලා කියනවා මම මේ කිසිම කෙනෙක් එක්ක කිසිම විදිහකින් සාකච්ඡා කරන්නේ අපිට කිසි කෙනෙක් ඕනේ නැහැ අපි ඉල්ලන්නේ ටෙලිෆෝන් එකෙන්ම තමයි කියලා. නමුත් අද සමහර ප්‍රවෘත්ති සිරස්තල දානවා. දැන් මමයි සාකච්ඡා කරනවා එකට එකතු වෙන්න කියලා. සාකච්ඡා කරගෙන යනවා. ඒක පක්ෂ දෙකක් එක්ක අහුවෙන එක දෙපැත්තක හිටපු එකක් දේශපාලනයට එකතු වෙන්න අදහස කොහොමද තියෙනවා කියන එක එකෙන් අදහස් කරන්නේ. අපි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන ආයතනවලදී ඉතින් මාස කීපයකට කලින් ඔයාලට මතක ඇති මම ඉතාමත් උනන්දුවෙන් දේශපාලනය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් මගේ ටෙක් චැනල් එකේ මම ප්‍රකාශ කරා. ඉතින් ගොඩක් අයගේ YouTube channels වල ටෙක් channel එකක් කිව්වහම ටෙක් සම්බන්ධයෙන් විතරයි තියෙන්නේ. ඉතින් මම ඊට වඩා පොඩි වෙනසක් පොඩි ටර්න් එකක් අරගෙන මම හිතුවා දේශපාලනය සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ඉතින් දේශපාලනය කියලා කියන්නේ මඩ ගොහරුවක්. ඉතින් මඩක්. ඉතින් අපි මඩට පනිනවා. නමුත් මම කල්පනා කරා ගොඩක් කට්ටිය මම දන්න අය ඉන්නවා, travel channels කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ උනත් ගොඩක් අය මම දන්න අය දේශපාලනය ගැන කතා කරනවා. ඉතින් මම හිතුවා ඉතින් මම දේශපාලනය ගැන ටිකක් කතා කරන්න ඕනේ කියලා. ඉතින් මම ඒත් අවසානයේදී දැන් ශ්‍රී ලංකාව තුළ NPP ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ දේශපාලනය සම්බන්ධයෙන් එච්චර කතා කරන්න උවමනාවක් මට ආවේ නැහැ. ඉතින් මම හිතුවා මගේ ටෙක් සම්බන්ධයෙන් වීඩියෝස් ටික දිගටම කරගෙන යනවා කියලා. නමුත් පහු වෙනකොට යම් යම් හේතු නිසා අපි හැමෝම දන්නවා ප්‍රධාන වශයෙන්ම දේශපාලනය පැත්තෙන් අරගෙන බැලුවාම ආණ්ඩුවක් පත් වුණාට පස්සේ ඒ ආණ්ඩුව ගන්නකල් ඕනෑම කෙනෙක් යම්කිසි පෙරහුරුවක යෙදෙනවා වචන භාවිතය සම්බන්ධයෙන් යම් යම් දේවල් භාවිතයෙන්. ඒ කියන්නේ ජනතාව ඉදිරියේ නාට්‍ය රඟ දක්වන්න. නමුත් මම හිතන හැමදේම එක පැත්තකට යොමුනේ මේ NPP එක පැත්තට යොමුනේ. මොකද NPP එකේ ඒගොල්ලෝ ආණ්ඩුව බලය ගන්නටත් කලින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කටපාඩම් කරගෙන කියන දේවල් නෙවෙයි එයාලා ප්‍රකාශ කරේ. නමුත් අද ඔයාලට ඇහෙන ඇති අදාරගෙන බැලුවහම පාර්ලිමේන්තුව ඇතුලේ වෙන වෙන පක්ෂවල කට්ටිය කියන්නේ බොරු කියනවා කියලා නෑ. මේ ආණ්ඩුව ගන්න කලින් NPP එකේ සමාජිකයන් විසින් කරපු යම් යම් ප්‍රකාශ. ඒ යම් යම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ යම් යම් දේවල් සම්බන්ධයෙන් වාරණ තියාගෙන ඒගොල්ලෝ ඒවා කිව්වේ නෑ. ඔව් මම දන්නවා සාමාන්‍යයෙන් වගකීමක් ඇතුව යමක් කියන්න ඕනේ. දැන් මට මතකයි හඳුන්නේති මහත්මයා කිව්වා එක පෑනිරෙන් අපි මෙහෙම කරනවා කියලා කිව්වා. ඔව් එහෙම කිව්වා. එහෙම කිව්වට ඒගොල්ලෝ ඒක ඇත්තටම ඒකේ ඒ දේශපාලනයේ ආණ්ඩුවක් අරගෙන ඒක කරන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ අත්විඳලා තිබුණේ නැහැ. දැන් ඒක ඒගොල්ලෝ ඉතාමත් හොඳින් අත්විඳිනවා. ඉතින් ඔන්න ඔය වගේ පොඩි පොඩි කාරණා හින්දා තමයි මේගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ බොරු කරනවා කියලා. එතකොට මට ඔයාලම මේක බලන ඔයාලම කියන්න. මේගොල්ලෝ කවුද බොරු කරන්නේ ඇත්තටම? කවුද රටට බොරු කරේ? මේගොල්ලෝ හරිය නිකන් සෙලිබ්‍රිටිස් වෙන්න හදනවා. මේ හිටපු ආණ්ඩුවල එවුන්. මේ හිටපු ආණ්ඩුවල එවුන් උත්සාහ කරනවා දැන් සෙලිබ්‍රිටිස් වෙන්න. අපි තමයි මේ හරියට කරලා තියෙන්නේ. මෙච්චර කාල මේ රට හැදුවේ අපි තමයි දන්නේ. අපිට එක්ස්පීරියන්ස් තියෙනවා. අපි තමයි මේක මුලින්ම කරගෙන ආවේ. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔය කියන විදියට ඔය පහුගිය ආණ්ඩුවල හිටපු කට්ටිය තව දුරටත් ලංකාව තුර හිටියා නම් ලංකාවට ඇතිවන තත්ත්වය මොකද්ද? ඔයාලට ඇතිවන තත්ත්වය මොකද්ද? අද මේ මොහොතේ මේ ආණ්ඩුව වලගෙන මාස 4න් 5න් මේගොල්ලෝ යම්කිසි ස්ටෑන්ඩඩ් එකකට ඇවිල්ලා ඉන්නවා. එතකොට දැන් සමහරු කියනවා මේක මේ සීයාගේ කාලේ, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ කාලේ රනිල් වික්‍රමසිංහ හදලා තිබ්බ මාර්ගය කියලා. ඔයාලා හිතනවද රනිල් වික්‍රමසිංහ යම්කිසි මාර්ගයක් හැදුවා නම් ඒක මේ කාටවත් නොපෙන්නයි දී කියලා? යම්කිසි රනිල් වික්‍රමසිංහ කරන එක කාටවත් නොපෙන්නයි දී කියලා? අනබෙර ගහලා මීඩියා අරන් ගිහිල්ලා ඔය බලිදොයිල් නටලා ඔය කරන්න ඔක්කොම කරනවා. හරිද? මම නෑ කියන්නේ යම්කිසි සාධනීය කරුණු තියෙනවා රනිල් වික්‍රමසිංහ විසින් කරපු. ඉතින් එහෙමයි කියලා ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ යුතුයකමක් ඒක. ඒගොල්ලෝ වට්ටපු රට, ඒගොල්ලෝ විනාශ කරපු රට යම්කිසි දෙයක් ඒගොල්ලෝ කළ යුතුයි. මොකද මේ රටේ ජනතාවක් ඉන්නේ. මේ රටේ ජනතාව එදා වෙලා කන්න නෑ. දුක් විඳින ජනතාව තෙල් පෝලින් තිබුණා, ගෑස් පෝලින් තිබුණා, ආහාර පෝලින් තිබුණා. ඒ වගේ ප්‍රශ්න ගොඩකට මේ ජනතාව මූණු දෙලා හිටියේ. පස්සේ ආර්ථිකමය වශයෙන් රට බංකොලොත් භාවයට පත් වුණා කියලා නිල වශයෙන් ප්‍රකාශත් කරා. ඒ ආණ්ඩු තියෙන කාලේ. ඉතින් දැන් ඒ ආණ්ඩු තියෙන කාලේ නිල වශයෙන් ඒ කියන්නේ NPP ආණ්ඩුව බලයට එනකොටත් රට තිබුණේ බංකොලොත් භාවයක. right?
ඉතින් NPP ආණ්ඩුව ආවට පස්සේ දැන් රට බංකොලොත් භාවයෙන් මිදිලා තියෙනවා. එතකොට දැන් ඒගොල්ලෝ කියනවා මේ අපි තමයි මේකට මූලික ස්ටෙප් එක තිබ්බේ. අපි තමයි මේකට මූලික අඩිතාලම තිබ්බේ කියලා. එතකොට මට මේ කියන්න දැන් මීට කලින් හිටපු ආණ්ඩුවල හිටපු කට්ටිය කරේ නැද්ද යුද්ධේ? යුද්ධේ කරේ නැද්ද? මහින්ද රාජපක්ෂගේ කාලේ යුද්ධය දිනුවා. එතකොට මහින්ද රාජපක්ෂ යුද්ධේ කරවුඩු තියාගෙන ගියා. රට බේරගත්ත නායකයා කියලා. ඔව්. මම එතුමාට ක්‍රෙඩිට් එක දෙනවා. නැත්තේ නෑ. නමුත් ඒ ක්‍රෙඩිට් එක දෙනකොට එතුමා තනියෙන් ඒ කරා කියලා කියන එක පිළිගන්න බෑ. ඊට කලින් ආණ්ඩුවල කරපු කට්ටිය එහෙමනම් කරා කියන්න ඕන. චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙත් ඔය යුද්ධ සම්බන්ධයෙන් කටයුතු කරා. රනිල් ඉන්න කාලෙත් යම්කිසි සාකච්ඡා කියලා යම්කිසි දෙයක් කරා. මන් දන්නේ යුද්ධය පෝෂණය කරන්න නැති ඒක කරා. මේ ආණ්ඩුවල මේ ඔක්කොම ගිමික්ස්. මේ සේරම මේ ආණ්ඩුවල හිටපු කට්ටිය ගිමික්ස්. නමුත් මේ NPP ආණ්ඩුව තමයි තමන්ගේ ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ ඔයාලා මේ බලන ඔයාලගේ ආණ්ඩුවක් වශයෙන් ඔයාලගේ යහළුවෝ වගේ කරට කර මිනිස්සු වශයෙන් පත්තුනේ මේ කට්ටිය සේරම සඳලු තලයේ වැජබි හිටපු කට්ටිය එක කොට්ටාශයකට සඳලු තලයේ ඉඳගෙන එක පැලන්තියකට තමයි මේගොල්ලෝ කර හිටියේ. නමුත් රට ඇතුලේ කුඩු, ගංජා, පාතාලය ඔය හැමදේම පෝෂණය කරගෙන තමයි පෞගේ ආණ්ඩු කටයුතු කරේ. මට මතකයි එකපාරක් මට මතකයි මම පොඩි කාලේ එතකොට සිරිසෙන කුරේ කියනවා සොත්ති උපාලි කියන්නේ අපේ පක්ෂයට වැඩ කරපු ළමෙක් තමයි කියලා. මට මතකයි ප්‍රවෘත්ති වලට ඇවිල්ලා කිව්වේ. මේ ප්‍රවෘත්ති වල මේ ලෝකෙටම පේන්න කිව්වේ. ඉතින් එහෙම කියපු කට්ටිය ඒ වගේම නාමාගේ පිටිපස්සෙත් ඉන්නවා. පාතාල ලෝකේ කට්ටිය මට නම කියලා නිකන් ඕක කියන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ වගේ විශාල දේවල් මේ ආණ්ඩුව අතර සිද්ධ වුණා. මතක තියාගන්න දැන් මේ ඔක්කොම කට්ටිය එකතු වෙලා ආණ්ඩුව වටන්න උත්සාහ කරනවා. සේරම කට්ටිය එකතු වෙලා මේ ආණ්ඩුවේ කකුලෙන් අදිනවා කරන්න දෙන්නේ නැහැ මේ කට්ටිය. මොකද දන්නවද? ඒකට යාළගේ පැවැත්මක් නැහැ ඊට පස්සේ. මේ ආණ්ඩුව දිගටම මෙහෙම කරගෙන ගියොත් හොඳට යාළට පැවැත්මක් නැහැ. ඒකින් තමයි මේ රටේ නැති බොරු මවාපාලා මේගොල්ලෝ බොරු කියනවා කියලා උන් රට පැලෙන්න බොරු කියනවා. මේගොල්ලෝ බොරු කියනවා කියලා. එහෙම දෙයක් නැහැ මෙතන. ඒගොල්ලෝ බිමේ ඔයාලත් එක්ක වාඩි වෙලා ඔයාලත් එක්ක වැඩ කරන මිනිස්සු. ඔයාලත් එක්ක කටයුතු කරන මිනිස්සු. ඒගොල්ලෝ පොළොවට බහලා ඉන්න මිනිස්සු. අනුර කුමාරට ලිමිට්ස් නැහැ. එයා ඕන වෙලාවක ඕන කෙනෙක් එක්ක කතා කරනවා. ඉස්සර කාලේ ජනාධිපති කෙනෙක් කෙනකොට කොහොමද තත්ත්වය? දැන් කොහොමද තත්ත්වය? ඒව ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මම අද දැක්ක මේ YouTube channel එකේ එක පිස්සෙක් YouTube channel එකක් ඕපන් කරගෙන අර රයිකෙලි බර්තසාට මේ කොළඹ නගරාධිපතිනිය වෙන්න අපේක්ෂා කරන ඒ කැන්ඩිඩේට් අපහාස කරනවා පුදුමාකාර විදිහට මේ YouTube channel එකේ. මම දැක්ක ගිහිල්ලා නිකන් කමෙන්ට්ස් චෙක් කරලා බැලුවා. කමෙන්ට්ස් වලත් ඔක්කොම උන් අපහාස කරලා තියෙනවා. මූ ඔක්කොටම ලයික් ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඔක්කොටම මූ ලයික් දාන්න තියෙනවා. එකක්වත් නැහැ මුගේ ඒ channel එකේ එකක්වත් නැහැ මේ ඌට විරුද්ධව කතා කරපු. ඒ කියන්නේ ඌට පුළුවන් අයින් කරන්න. දැන් YouTube එකේ අපිට මේ YouTube කරන කට්ටියට පුළුවන් අකමැති කමෙන්ට් එකක් තියෙනවා නම් ඒක අයින් කරලා දාන්න. ඉතින් එහෙම තමයි මූ කරලා තියෙන්නේ. මූ මේ YouTube channel එකේ කියන්න තියෙන පහත්ම විදිහට අර මනුස්සයට ගණිකාව කියලාත් කියනවා. රායිකලි බල්තසාරට. එයා නහයේ ලංකාවේ කියන්නේ මොකුත්ව කියලා කියන්නේ ඒකත් දාලා තියෙනවා නහය. ඒක දාලා තියෙන එයා ඇවිල්ලා බර්ගර් ජාතික කෙනෙක්. ඉතින් ඒගොල්ලන්ගේ ආගම හැටියට එයාට ඒක දාගෙන හිටියා කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. මනුස්සයට ඕන කරන්නේ වැඩ. මනුස්සයට ඕන කරන්නේ බිමේ මිනිසුත් එක්ක ගැටලා මිනිසුත් එක්ක කරට කර ඉන්න පුළුවන් කෙනෙක්. ඔය මලකට කාපු ෆෝච් එකක් වේව කනවා කියලා කියන්න පුළුවන් ඒ වගේවත් දැනුමක් නොතිබුණා තමයි මෙච්චර කාල කොළඹ නගරාධිපති වශයෙන් පත්වලා හිටියේ. ඉතින් එහෙව් ඉන්න කට්ටිය අතරේ මේ පොළොවේ බිමේ බැහැලා මිනිසුත් එක්ක එකට කරට කර ඉඳගෙන වැඩ කරන කෙනෙක්ට ගණිකාව කියලා අපහාස කරන්න මූ මොකෙද්ද? මුන්ට අයිතියක් තියෙනවද එහෙම YouTube channel හදාගෙන YouTube channel වල ඒ වගේ අපහාස නරක ඒ වගේ දේවල් කියන්න මුන්ට අයිතියක් තියෙනවද? මුන්ට මොකක්ද තියෙන අයිතිය එහෙම කතා කරන්න? ඉතින් මම දන්නේ නැහැ. ඉතින් ඒක ආණ්ඩුව විසින් නොව හොයලා බලලා ඔවට අවශ්‍ය කරන පීවර ගන්න ඕනේ. ඔය මිනිසුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ. මම කියන්නේ. ඔය මිනිසුන් හොයලා දැඩි දඬුවම් දෙන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ පිටරට. නමුත් අපි යම්කිසි වාරණයකට අනුවයි මේ YouTube හැමදේම පළ කරන්නේ. ඒ සංස්කෘතිය රකිමින් ඒ යම්කිසි ඒ වචනවල තියෙන වචනවල උච්චාරණය ඒ හැමදේම බොහොම පරිස්සමට අරගෙන තමයි අපි කියන්නේ. මොකද අපේ හිතවල රේජ් එක වෛරය නැද්ද? අපිටත් තියෙනවා. අපි රහත් වෙලා නැහැ. තිබුණාට අපි ඒවා මේ ලෝකයක් ඉදිරියේ ප්‍රකාශ කරන්න ඕනේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මේ වෛරය ක්‍රෝධය කියලා කියන්නේ මේ මම ඔයාලා කියන වගේ දැන් සිංහල බෞද්ධ කියන එක තියෙනවා. මමත් සිංහල බෞද්ධයෙක්. දහම් පාසල ප්‍රධාන ශිෂ්‍ය නායකකම් කරලා ධර්මාචාර්ය විභාගයේ සමත් වෙලා දහම් පාසල උගන්වලා තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි සිංහල බෞද්ධ කියන එක කරෝඩ තියාගෙන යන්නේ නැහැ. කියන්නේ මමවත් මගේ පවුලේ කිසිම කෙනෙක්වත් සිංහල බෞද්ධ කියන එක කරෝඩ තියාගෙන යන්නේ නැහැ. ඒක වැරදි. මොකද මේ ලෝකේ තව මිනිස්සු ඉන්න තව ආගම් අදහන.
අපේ ආගමට අපි ආදරේ වගේම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආගම් වලට ආදරේ. ඒගොල්ලන්ගේ ආගම් වලට සලකනවා. තේරුණාද? අපි ඒ ආගම් පහත් කරොත් අපේ ආගම් පහත් කරොත් අපිට දැනෙන දේම තමයි එයාට දැනෙන්නේ. ඉතින් ඒ හින්දා මතක තියාගන්න. ආගමක් ඊයේ පටන් ගත්තත් යම්කිසි ආගමක් නිර්මාණය උනේ ඊයේ නම් ඒක නිර්මාණය වෙන්නේ යම්කිසි කෙනෙකුගේ විශ්වාසය මත. යම්කිසි කෙනෙක් විශ්වාසය කරලා තමයි ආගම බිහි වෙන්නේ. ඉතින් අපි ඒකට උඹලා බිහි වුණේ ඊයේ. උඹලා එන්න එපා මෙහෙම කියලා අපි කිව්වොත් ඒක හරිද? දැන් පෞගේ කාලේ දැන් ඔය ජෙරම්ට එක එක ඒවා කියනවා මිනිස්සු මම ජෙරම්ට දැඩිව විරුද්ධයි. ජෙරම් වගේ මිනිස්සුන්ට දැඩිව විරුද්ධයි. ඉතින් ඒ වගේ මිනිස්සු තමයි මේ ආණ්ඩුවල ෂැඩෝස් ඒ කියන්නේ ආණ්ඩුවල පෞගේ ආණ්ඩුවල තිබුණ බලය අරගෙන තමයි මෙයාලා මේ එක එක සෙල්ලම් දාන්නේ. හැබැයි ඒකෙන් කිසිම කෙනෙක්ට වාරණයක් නැහැ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට යන්න පුළුවන් එයාව හම්බෙන්නේ. යාව පිළිගන්න කෙනෙක්ට ගිහිල්ලා එයා ඒක එහෙම හැසිරෙන්න පුළුවන්. ඒ මනුස්සයා කියන්නේ මෝඩඩක් අරක මේක කියලා ලෝකෙට ප්‍රකාශ කරලා වැඩක් නැහැ. එයා පිළිගන්න කට්ටියක් ඉන්නවනේ යාව. ඒ පිළිගන්න කොට්ටාශයට යාව පිළිගන්න අරින්න. ඒ කියන්නේ අපිට බෑ ඒකට වාරණ නිකුත් කරන්න. ඔයාට කියන්න බෑ ගිහිල්ලා එයා පිළිගන්න එපා කියන්න. ඉතින් ආව පිළිගන්න කට්ටිය ගිහිල්ලා පිළිගන්නවා. එයා ඉදිරියේ දණින් වැටෙන කට්ටිය ගිහිල්ලා දණින් වැටෙනවා. කාටවත් එපයි කියන්න බෑ. අපි කවුද කාටවත් වාරණ දාන්න. ඒකයි මම කියන්නේ සහෝදරවරුනි සහෝදරියනි ඔයාලා යම්කිසි දෙයක් කියනවා නම් කරනවා නම් හරි තමුන්ගේ අනන්‍යතාවය හරි හැටි පරිසම් කරගෙන ඒ දේ කරන්න. එතකොට ඔයාලට හැංගෙන්න ඕනේ නැහැ. හරි ඔයාලා කෙලින්ම ගිහිල්ලා කෙනෙක්ට කෙලින්ම තමන් කැමති නැත්නම් දෙයකට තමන් කැමති දේ ප්‍රචාරය කරන්න. තමන් අකමැති දේ ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් දැන් එතකොට ඔයා කියයි අපි NPP ආණ්ඩුවට අකමැති. අපි NPP ආණ්ඩුවට කැමති නෑ. අපි ඒ හින්දා මෙහෙම කියනවා. මේකයි මතක තියාගන්න. ඔයා අකමැති වුණාට ඔයාට මේ ඕන දෙයක් කියන්න බෑ. ඒකට සාධාරණ හේතු කාරණා ඇතුව ඒ වගේම ඒක ඔප්පු ගන්න පුළුවන් සාක්ෂි ඇතුව ඒ කියන්න තියෙන ඕන දෙයක් ඔයාට කියන්න පුළුවන්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ ගැන කිසිම විදිහකින් කවුරුගේ බලපෑමක් නැහැ. ඇත්තක් කතා කරන්න. ඔයාට ඔප්පු ගන්න පුළුවන් නම් යම් කිසි දින් ඔයාව CID ට කැඳෙව්වොත් ඔයාට හැංගෙන්න ඕනේ නැහැ. මේ බලන්න මෙන්න මේක තමයි මගේ සෝස් එක. මේක තමයි මගේ සෝස් එක. මේකෙන් තමයි මම මේක ලබා ගත්තේ. මේ තියෙන්නේ මේක. මේකින්දයි මම මේක කිව්වේ. කියන එක කියන්න ඕනේ. නිකන් ඔහෙ කටට ආවට රෑ නිදාගෙන ඉඳලා පහුවදා උදේ නැගිටලා එකපාරට මේ හීනෙන් දැකපු දෙයක් ඇවිල්ලා එකපාර කියන එක නෙමෙයි. නියම දේ. හරි දේ කතා කරනවා නම් හරි දේ කියනවා නම් කාටවත් බය වෙන්න අවස්ථාවක් නැහැ. තේරුණාද? ඒක තමයි මම මේ කියන්නේ. හරිද? නමුත් අපි මේ ලෝකෙම දන්න දෙයක් තියෙනවා. මේ ලෝකෙම දන්න දෙයක් තියෙනවා. අපි ඒ දන්න දේ ගැන කතා කරමු. මොකද්ද? අපේ රට බංකොලොත් භාවයට පත් වෙලා තිබුණා. නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබුණා. ඒක තමයි මේ ලෝකෙම දන්න දේ. හොඳයි. දැන් ඒක නිල වශයෙන්ම බංකොලොත් භාවයෙන් මිදිලක් තියෙනවා. ඒකත් අපි දන්නවා. දැන් GDP එක ඇත්තටම ඉහළ අගයක යනවා. ඔයාලට සාමාන්‍යයෙන් Google එකේ search කරලා බලන්න. එහෙම නැත්නම් ChatGPT අහලා බලන්න. ChatGPT වලින් ඔයාලට පුළුවන් ඒ කියන්නේ හොයලා බලන්න. ලංකාවේ වර්තමාන ආර්ථිකය යම්කිසි මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒක ඒගොල්ලෝ යම්කිසි විදිහකට පවත්තන් යනවා. ඉතින් ගොඩක් අය කිව්වා මාස 4න් වැටේ කිව්වා මාස 5න් වැටේ කිව්වා තාම මාස 6ක් නැහැ මාස 6න් වැටේ කියලා කිව්වා. ඕක අවුරුද්දෙන් වැටේ කියලා මගේ හුඟක් හිතවත් කට්ටිය මට කිව්වා. ඕක අවුරුද්දෙන් වැටේ කියලා තාම අවුරුද්දක් ආවේ නැහැ. අපි බලමු ඉදිරියට. හැබැයි දැන් මේගොල්ලෝ මේ කරන් යන්නේ මේ ස්ටෙප් බයි ස්ටෙප් මේ ඔක්කොම පිළිවෙලකට කරගෙන යනවා. ඒක අපිට පේනවා. ඒක අපිට පිළිගන්න වෙනවා. මේ ඇත්තට මේ වීඩියෝ එකක් දාන්න අවශ්‍ය නැහැ. මොකද අපිට පේනවා අපි දන්නවා. ඔය නොමනා කතාවල් කියන එවුන් ඒ විදිහට හැසිරෙන එවුන් එක එක කතාවල් කියනවා. නමුත් මගේ විෂන් එකක් තියෙනවා. ලංකාවේ ඔයාලා හැමෝටම කවදාද දවසක පිටරටවල ඉන්න අපි වගේම ඒ පහසුකම් ලැබෙනවා කියන විශ්වාසය. ඒක බොහොම ඉම්මට ලැබෙනවා. හැබැයි ඒක ආයමත් පාරක් එහෙමම ඩිනයි වෙනවා. අර පිලිපීනේ මාකෝස්ට වෙච්ච වැඩේ කරා නම්. මාකෝස්ට ගහලා එලෙව්වා පුතාව අරන් ආවා. ආයමත් පාරක්. අරන් ඇවිල්ලා ඔන්න දැන් පුතා කරන්නේ අර දුතරතේ හිටපු ජනාධිපතිවරයාව හිරේට අරගෙන යනවා. අනවශ්‍ය ලෙස මිනිමරුම් කරා අපරාධ කරා එහෙම කියලා. ඒ මනුස්සයා දුතරතේ ගැන මම පර්සනලි දන්නවා. මගේ පිලිපිනත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා මට. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ගැන මම දන්නවා. ඉතින් ඒ මනුස්සයා ආපු ගමන් කරේ පාතාල ලෝකයේ සහ ওই කුඩු ජාවාරම් සේරම නතර කරපු එක ඒ කට්ටියට දුන්න පනිෂ්මන්ට් උපරිම මට්ටමින් දුන්නා. සමහරට එන්කවුන්ටර් කරා. ඒක ඇත්ත. ඒ කියන්නේ බොහොම අමාරු කාර්යෝ ටික. ඉතින් දැන් ඔන්න ඕකට තමයි දැන් ඔය මාකෝස් ආපු ගමන් කරේ ඒ මනුස්සයාව අත්අඩංගුවට ගත්ත එක. ඉතින් ඒ මනුස්සයාගේ ඒකට තව හේතුවක් තියෙනවා. ඒ දුතරතගේ දුව තමයි ඊළඟට එයාට විරුද්ධව දේශපාලනයට එන්න හිතන් ඉන්නේ. ඉතින් ඒක හින්දා මාකෝස් කරන්නේ දැම්ම මේගොල්ලෝ දේශපාලනය කපලා අයින් කරන එක. ඉතින් ඒක එහෙම තමයි. ඒවා තමයි දේශපාලන ගිමික්ස්. රයිට්? ඉතින් ඒ හින්දා ඒවා තියෙන්නේ හැමෝම ඒ හැමදේම තියෙන්නේ ජනතාව වෙච්ච ඔයාලගේ අතේ. මගේ අතේ. අපි මම ජනතාවගෙන් කෙනෙක්. මමත් ඔයාලගෙන් කෙනෙක්.
ඉතින් අපේ අතේ තමයි හැමදේම තියෙන්නේ. අපි හරි දේ දකින්න ඕන. බොහොම ස්වල්පයි, බොහොම අතලොස්සයි ඔහොම කතා කියන්නේ. නමුත් පහුගිය කාලේ මේ විපක්ෂය විසින් එක එක රූමර්ස් එක කතාවල් ප්‍රචාරය කරන්න ගත්තා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් වැරදි බොරු මත. මේගොල්ලෝ පාර්ලිමේන්තුව ඇතුළේ රෙද්ද උස්සන් කෑ ගහනවා. ඕවා එළිය ඇවිල්ලා කියන්නේ නැහනේ. ෆොටෝ පෙන්නනවා, ෆෝන් වල තියෙනවා පෙන්නනවා, මම සමාජ මාධ්‍ය ජාලාවලින් ගත්තා කියලා කියනවා. ඉතින් සමාජ මාධ්‍ය ජාලාවල තියෙන දේවල් ඇත්තද? දැන් මට පුළුවන් හෙට පෝස්ට් එකක් හදලා දාන්න මුම් මෙහෙමයි කියලා. ඉතින් එහෙම හදලා දැම්මොත් එහෙම ඒවා පිළිගන්නවද? එතකොට ඒවත් ගිහිලා පාර්ලිමේන්තුව ඇතුළේ කියවනවද? මෙහෙමයි කියලා. නෑ, ඒක වැරදි. වැරදි පිළිගන්න. ඒක වැරදි. සමහර මිනිස්සු ඉන්නවා ඔළුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නැහැ. මේ කියන්නේ NPP එකට අකමැතිවම තමයි. ඒක කමක් නැහැ. ඒකට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ විරුද්ධවාදීව ඉන්නත් ඕනේ. එතකොට තමයි නියම ටෆ් ෆයිට් එකක් තියෙන්නේ. යම් කිසි දෙයක විරුද්ධවාදීව ඉන්නකොට. ඒ වගේම පාවෙන ඡන්ද වලින් තමයි මොකද NPP එකට තියෙන ඡන්ද 4 ලක්ෂ ගාන ඒක තමයි ඒගොල්ලන්ගේ බේස් එක. ඒ කියන්නේ NPP එකට කොහොම වුණත් ලැබෙන ඡන්ද ප්‍රමාණය තමයි 4 ලක්ෂ ගාන. ඔය ලැබුණ 68 ලක්ෂය වෙනකල් ඒ කියන්නේ ලක්ෂ 64කට කිට්ටු වෙන ගානක් තනිකර ආවේ ඔය පාවෙන ඡන්ද වලින්. ඒ කියන්නේ සමහරකට ගෝඨාභය ලැබුණ ඡන්ද වෙන්න පුළුවන්. කොහොම හරි කමන්නේ ඒගොල්ලෝ ජයග්‍රහණය කරානේ ජයග්‍රහණයට අපි ගරු කරන්න ඕන. අපි ඒකට උදව් කරන්න ඕනේ. අපි ඒගොල්ලන්ව පල්ලෙහාට ඇදලා කකුලෙන් ඇදලා පල්ලෙහාට දාන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. නමුත් තව අනිත් ප්‍රශ්න තමයි දැන් සජිත් මහත්තයා එකතැනක් ගිහිල්ලා කියනවා මම මේ කිසිම කෙනෙක් එක්ක කිසිම විදිහකින් සාකච්ඡා කරන්නේ අපිට කිසි කෙනෙක් ඕනේ නැහැ. අපි ඉල්ලන්නේ ටෙලිෆෝන් එකෙන්ම තමයි කියලා. නමුත් අද සමහර ප්‍රවෘත්ති සිරස්තල දානවා. දැන් මමයි අරයයි අර කණ්ඩායම මේ කණ්ඩායම ඔක්කොම එක්කහුවෙන්න සාකච්ඡා කරනවා. එක්කහුවෙන්න සාකච්ඡා කරනවා නම් අපි දුරකථනයෙන් ඡන්දෙල් අපි සමගි ජන බලවේගයෙන් ඡන්දෙල් මේ ඔක්කොම කරන්නේ මොකද? අපේ ප්‍රතිවාදී හැමෝටම ලොකු බියක් තියෙනවා. ප්‍රථම වතාවට සමගි ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණයක් තරඟ කරලා අපේම දහස් ගණනක් മന്ത്രിවරු හැම පළාත් පාලන ආයතනයකටම තරඟ කරලා බිම්මට්ට මේ ලොකුම බලවේගය සමගි ජන බලවේගයේ බවට පත් වෙනවා. බය කොට්ටාසෙන් සජිත් මහින්ද රනිල් ඔක්කොම එක්කහුව වෙනවා. අමූලික පට්ටපල් බොරුවක්. අපිට කාත් එක්කත් එක්කහුව වෙන්න අවශ්‍ය නැහැ. අනිවාර්යෙන්ම මෙදාපාර දුරකථන ලකුණේ සමගි ජන බලවේගය රටේම පළාත් පාලන ආයතන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා කියන එක අපිට විශ්වාසයි. නමුත් එයාගේ මහලේකම් රජිත් මන්දෝ බණ්ඩාර ගිහිලිවල මාධ්‍ය සාකච්ඡා දෙනවා. අපි සාකච්ඡා කරනවා එකට එකතු වෙන්න කියලා. සාකච්ඡා කරගෙන යනවා. ඒක පක්ෂ දෙකක් එක්කහුව වෙන එක දෙපැත්තක හිටපු එකක් දේශපාලනය කරන එක පොඩි ප්‍රශ්න එනවා. මේ ප්‍රශ්න විසඳාගෙන ටිකක් කල් ගත වෙයි. අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. කේන්දර බලන්න බෑනේ ශාස්ත්‍ර කියන්න බෑ. අපි සාකච්ඡා වට කීපයක් පැවැත්තුවා. තීරණය කරා වෙනම ඉල්ලලා එකට පළාත් පාලන ආයතන පිහිටවන්න. ඊට පස්සේ චරිත හේරත් කියනවා අපි තරඟ කළා දිනලා ඉවරලා පස්සේ එකතු වෙනවා කියලා. ඒ කියන්නේ එකතු වෙන්න අදහස කොහොමද තියෙනවා කියන එකෙන් අදහස් ගන්න. අපි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන ආයතනවලදී මේ ආණ්ඩුවට විරුද්ධ බලවේග එක්ක අපි එකතු වෙලා සමහර තැන්වලදී පාලන බල පිහිටවන්න ඉඩ තියෙනවා. නමුත් ඒකාබද්ධ දේශපාලන පක්ෂ හදන්න ඒකාබද්ධ දේශපාලන පෙරමුණු හදන්න යන්නේ නැහැ කවුරුත්. මේ ග්‍රාමීය ඡන්දේ අපි නොහිතන දේවල් රාශියක් වෙන්න පුළුවන්. මොනවද මේ අහසට පොළොව වගේ එක එක්කෙනා එක එක දේවල් එක එක තැන්වල කියනවා. කොන්ද කෙලින් තියන්නේ වැඩ කරන්න බෑනේ කිසිම කෙනෙකුට. දැන් බලන්න මේ සන්දාන ගහනවා. කියන්නේ බැරිද මේ මිනිසුන්ට ආදරයටද මෙහෙම කරන්නේ? ඔයාලට ආදරයටද මේගොල්ලෝ මෙහෙම කරන්නේ? ඔයාලා හිතනද ඔයාලා වෙනුවෙන් මේගොල්ලෝ මේ කරන්නේ කියලා? නෑ. මේගොල්ලන්ගේ මඩිය පුරව ගන්න. මඩිය තර කරගන්න. ඔය චන්ද්‍රසේනලා එච්.එම්. චන්ද්‍රසේනලා ඊට පස්සේ ඔය නිමල් සිරිපාලද සිල්වා වගේ කට්ටිය කොහොමද යපුනේ? කොහොමද කරේ? මොන විදිහටද හිටියේ? ඒගොල්ලන්ගේ accounts වලට බලන්නකෝ ඒගොල්ලෝ ඉන්න විදිය. ඊළඟට අපේ කෙහෙලිය රඹුක් කැල්ල. අරගෙන බලන්නකෝ. ඉතින් මොනවද ඔයාලා වෙනුවෙන් කරේ? වතුර විදලා දැන් මොනවද? දැන් ඒගොල්ලන්ට විරුද්ධව නඩු දාලා තියෙනවා. දැන් මේ ආණ්ඩුවෙන් විතරයි එයාලට යම්කිසි දෙයක් කරන්න පුළුවන්. නැත්තම් වෙන එකක් නම් බොරු. වෙන ආණ්ඩුවක් ඇවිල්ලා කිසි දෙයක් කරන්නේ නැහැ සහෝදර සහෝදරියන්. වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ බුද්ධිමත් ඔයාලට මේ කතා කරන්නේ. වයසක ආචාර්ය සීලට නෙමෙයි. වයසක ආචාර්ය සීල එදත් ඒගොල්ලෝ ඔය පක්ෂ බදාගෙන ඒ වෙනුවෙන් මැරෙන කට්ටිය. නමුත් අද ඔයාලා ඊට වඩා බුද්ධිමත්. මේ ඇමරිකාව වගේ රටවල අපි අද ට්‍රම්ප් හොඳ නැත්නම් හෙට තව කෙනෙක්ව පත් කරගන්නවා. වෙන කෙනෙක්ට ඡන්ද දෙනවා ටක් ගාලා. ඉතින් ඒක එහෙම තමයි. හොඳ නැත්නම් හොඳ නැහැ. එහෙම තමයි. අපි වෙන පැත්තක් ගැන බලන්න ඕන. ඒ පක්ෂයේම ඇලිලා ගෙලිලා වැඩක් නැහැ. ඒ පක්ෂයේ ඇලිලා පාක්ෂිකයෝ වෙලා වහල්ලු වෙලා ජීවත් වෙලා වැඩක් නැහැ. කොන්ද කෙලින් තියාගෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න ඕන. ඒගොල්ලෝ රටට කරන්නේ. ඔයාලට නෙමෙයි කරන්නේ. නමුත් ලංකාවේ ගොඩක් අය තමුන්ට කරගන්න තමයි මේ සේරම දේවල් කරගන්නේ. තමුන්ට කරගන්න. ආත්මාර්ථකාමීකමට. දැන් ඔය යූත් සෙන්ටර් එකේ බාන්න වෙච්ච අපරාධ වෙලා තියෙන හොරකම්
විශාල හොරකම් ප්‍රමාණයක් වෙලා තියෙනවා. මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම එකිනෙකට එක සම්බන්ධයි. පැටලිලි සහගතයි. පටලවලා තියෙන්නේ ඔක්කොම. කිසිම කෙනෙක් හොයලා බලලා නැහැ. ඔය සමාගම් වල උන්ට ඕන හැටියට වැඩ කරන් යන්න ඉඩ දීලා තියෙනවා. රටක් දුවයිද ඔහොම. සහෝදර සහෝදරීනි මේ ඔයාලගේ අම්මලා තාත්තලාගේ ඔයාලගේ සල්ලි මතක තියාගන්න. මේගොල්ලෝ මේ සෙල්ලම් කරන්නේ ඒගොල්ලන්ට ඕන ඕන විදිහට නටන්නේ මේ ඔයාලගේ සල්ලි වලින්. මේ NPP ආණ්ඩුව කාපු හින්දා තමයි මේ සේරම එළියට එන්නේ දැන්. ඔයාලට දැනගන්න ලැබිලා තියෙන්නේ. තව ඉස්සරහට හොඳොන් සෙල්ලම් හම්බ වෙයි. අවුරුද්දෙන් වැටෙනවා කියලා කියපු කට්ටිය බලන් ඉන්න. තව ටික දවසකින් හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්. ඉස්සරහට එනකොට. එතකොට බලමු කවුද වැටෙන්නේ කියලා. බලා ගන්න පුළුවන්. කවුද වැටෙන්නේ? මොකද වෙන්නේ? ඉතින් ඕව නතර කරන්න තමයි දැන් මේ එක එක ජිල්මාට් දාන්නේ මේගොල්ලෝ. මේගොල්ලෝ මේ එක එක අපහාස කරන්නේ. හොඳයි. කියනවා නම් කතා කරනවා නම් එල්ලි වෙනකන් හරි කියන්න දේවල් තියෙනවා ගොඩක්. මම ඔයාලට ඉල්ලා හිටින්නේ එකම එක දෙයයි. ඔයාලා තරුණියෝ වශයෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. බුද්ධිය තමයි වැදගත් වෙන්නේ. ඒ හින්දා බොහොම කල්පනාවෙන් හොඳ බුද්ධියකින් කටයුතු කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද ඔයාලා තමයි රටේ අනාගතය. ඔයාලා අතට ඒක ගන්න ඕන. තේරුණාද? ඉතින් ඒ හින්දා ඔයාලා අද ඉඳලා මේ මොහොතේ ඉඳලවත් හිතන්න ඉදිරියට තමන් ඉන්න රට ගැන, තමන් ඉන්න දේශය ගැන, තමන් ඉන්න එන්වයරන්මන්ට් එක ගැන හිතන්න. එහෙම කළා හෙට ගැන හිතලා කටයුතු කරන්න. නිකන් ආවට ගියාට ඡන්ද ගහන්න එපා. බොහොම කල්පනාවෙන් බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. සමාජ මාධ්‍ය ජාලාවල යන දේවල් හිතන්නම එපා. දැන් මම අද මෙහෙම කිව්වා කියලාත් ඊටත් වඩා මෙහෙම කිව්ව ඵලයට හිතන්න නැතුව ඔයාලගේ බුද්ධියෙන් ඔයාලා හිතලා බලලා කටයුතු කරන්න. අපි කරන්නේ පොඩි මග පෙන්වීම කරන එක විතරයි. ඒවා හරිද වැරදිද කියලා හොයලා බලලා යන ගමන ඔයාලා විසින් ඔයාලම යා යුතුයි. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් මම තව ටෙක් වීඩියෝ එකක් අරගෙන එනවා. මට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙනවා. මම මීට මාස 9කට කලින් අන්බොක්ස් කරපු iPad 10 generation එකේ 2022 මගෙන් ප්‍රශ්න ගොඩාක් අහලා එවලා තිබුණා ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ අහපු ප්‍රශ්න ඇත්තටම මම ඔයාලට ඇත්තටම කියන්න ඕනේ. මම ඔයාලට ප්‍රශ්න වලට උත්තර අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම තව වීඩියෝ එකක් බොහොම ඉක්මනට අරගෙන එනවා තව දවස් දෙක තුනකින්. ඉතින් ඒ හින්දා ඒකට ලෑස්ති වෙලා ඉන්න. මාව subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට පුළුවන් ඔයාලට මගේ videos දාපු සනින්ම ඔයාලට බලන්න එන්න. ඒ වගේම සහෝදර සහෝදරියනි මට ඔයාලට කියන්න ඕනේ videos හැමදාම upload කරන්න නැහැ. සාමාන්‍ය සතියට එකක් වගේ තමයි දැන් දාන්න වෙන්නේ. මොකද රාජකාරී බහුලයි වැඩ ගොඩක් තියෙන හින්දා මගේ travel channel එකක් තියෙනවා. මේකේ link එකත් පල්ලෙන් දානවා. ඔයා ගිහලා බලන්න. නිකන් බලලා කැමති නම් like එකක් දාලා subscribe කරලා like එකක් දාන්න. ඉතින් වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම iPad එක සම්බන්ධයෙන් ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම තව වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ හින්දා මතක තියාගන්න දැන් මේ තිබුණ iPad එකට වඩා අලුත් ජෙනරේෂන් එකේ iPad එකක් ඒ iPad එකම ඒ මුදලටම අලුත් iPad එකක් ඇවිල්ලා තියෙනවා. මම මේක සම්බන්ධයෙන්ුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊට කලින් මට ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. හොඳයි මම එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ නම නිශාක වික්‍රම. එහෙනම් peace.